කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අද ඉතින් මම අරගෙන ආවේ ඔයාලා මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර. Q&A එකක් කරන්න කියලා කමෙන්ට්ස් 4-5ක් මම දැක්කා. මම සාමාන්‍යයෙන් ඔයාලා මගෙන් අහන ප්‍රශ්න වලට කමෙන්ට් එකකින්ම උත්තර දෙනවා. ඉතින් Q&A එකක් ඕන කියලා තිබුණ නිසා මම පෝස්ට් එකක් දැම්මා. Q&A එකක් ඕන කියලා ඔයාලා කිව්ව නිසා ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න කියලා. අද ඉතින් එහෙම අහපු ප්‍රශ්න වලට උත්තර තමයි අරගෙන ආවේ. මම ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම ටික පොතක ලියාගත්තා. උත්තර දෙන ලේසියෙන් මොකද ෆෝන් එක අරගෙන සරින් සරිය බලන්න බෑ. එක ෆෝන් එකනේ තියෙන්නේ. ඒක නිසා මේ ඉන්නේ. දැක්කනේ? මේ ඔහොම ඉන්න කියන්නේ. ඔහොම ඉන්නේ ඉස්සේ කොහෙවත් යන්න එපා කියන්නේ. නැති වේ. හරි. ඉතින් ඔන්න දැන් මම මේ ප්‍රශ්න ටික කියාගෙනම උත්තරත් දීගෙන යන්නම්. ඉස්සෙල්ලාම අහලා තිනවා නම, ගම, බබාගේ වයස. ඒ ප්‍රශ්න තුනම එක්කෙනෙක් අහලා තියෙන්නේ. ඉතින් මගේ නම අමීෂා මදුෂි කෞශල්‍ය විජේරත්න. ගම මැදිරිගිරිය අඹගස්සව. බබාගේ වයස අවුරුදු 2යි මාස 5යි. කැමැතිම පාට මම කැමති ලානිල් පාටට. ජීවිතේ වැඩිපුරම සතුටු වුණ දවස. ජීවිතේ වැඩිපුරම සතුටු වුණේ O level result ආපු දවසේ. යන්න ආසාවෙන් ඉන්නවා නම් යන්න ආසම තැන් කොහෙද travel කරන්න. සීගිරියට තමයි යන්න ආසම. මේ මොකද සීගිරිය අපි එකපාරක් ගියා. මගට ගිහින් ආපහු හැරිලාව කට්ටිය වැඩි අර මේ පොඩි මේවා මේ වගේ පොඩි මේ උඩට යන දෙන්නේ පොඩි තැන් වලින්නේ. ඒ තැන් වලින් යන්න බෑ හිර වෙනවා. ඒක නිසා අපි ආපහු ගෙදර ආවා. මේ අද වෙනකන් තාම සීගිරිය සම්පූර්ණයෙන් ඇවිදලා එන්න බැරි වුණා. ඉතින් මම ආසම තැන මම දන්නේ පොඩි කාලේ ඉඳලා මම සීගිරිය කියලා දැනක් තියෙනවා කියලා දැනගත්ත දවසේ ඉඳලා සීගිරියට තමයි යන්නම ආසයි කියලා දන්නේ නැහැ ඉතින්. ආය අහලා තියෙනවා. ඔයාගේ පවුලේ විස්තර. අම්මයි, මායි, නංගි, අප්පච්චි මීට අවුරුදු 8කට විතර කලින් අපි 4 දෙනා එකට හිටියා. දැන් ඉන්නේ මායි අම්මයි විතරයි. කොහෙද ඉන්නේ? මම එක කිව්වා මැදිරිගිරිය අඹගස්සෑවේ ඉන්නේ. ඉස්සරහට කරන්න හිතන්නේ මොනවද? ඉස්සරහට කරන්න හිතන්නේ කියන්නේ එහෙම ලොකුවට ප්ලෑන් තියාගෙන නැහැ. ඉස්සරහට ළඟදිම කරන්න හිතාගෙන ඉන්න දේ ගේ හදන එක. ගේ හැදුවට පස්සේ ඉතින් A level නේ කොහොමත් A level කොහොමත් කරනවනේ. A level කරනවා ඊට පස්සේ ඉතින් ඒ විදිහට යන විදිහට ගලාගෙන යන විදිහට දේවල් කරනවා. වයස අවුරුදු 22යි. මගේ වයස කෙනෙක් විදිහට විවාහය ගැන දෙන්න තියෙන අයිඩියා එක මොකක්ද? මේක අහලා තියෙන තව කෙනෙක්. එයා ප්‍රශ්න ගොඩක් අහලා තිනවා. ඒ ප්‍රශ්න වලට හරි මාස හිතෙන උත්තර දෙන්න. මගේ වයස කෙනෙක් විදිහට විවාහය ගැන දෙන්න තියෙන අයිඩියා එක මොකක්ද? මේ වයසෙන් විවාහ වෙන එක හොඳද? එහෙම නැත්නම් ඔයා හිතන විදිහට ජීවිතේ ගේමක් ගහන කොල්ලෙක් කෙල්ලෙක් විදිහට විවාහ වෙන්න හොඳම කාලේ මොකක්ද? මේ වයසෙන් විවාහ වෙන එක හොඳයි කියලා මම ඉතින් කියන්නේ නැහැ. එක එක්කෙනාට අනුව සාපේක්ෂයි. කියන්නේ දැන් මම ලොකුවට දුකක් විඳින්නේ නැහැ විවාහ වෙලා. හැබැයි මගේ වයස හෝ මට වඩා වැඩිමල් හෝ බාල හෝ වේවා සමහර අය දුක් විඳිනවා. සමහර අය සැප විඳිනවා. ඉතින් ඒක වයසට සාපේක්ෂව මොකද්ද දෙන්න තියෙන අයිඩියා එක කියන්නේ ඇත්තටම ඉතින් මේ අන්තිමට කියලා තියෙන එක තමයි හොඳම දේ ඉතින්. ජීවිතේ ගේමක් ගහන කොල්ලෙක් කෙල්ලෙක් විදිහට විවාහ වෙන්න තියෙන හොඳම කාලේ කියන්නේ ඒ කියන්නේ තමන් සාර්ථක වෙලා තමන්ට ඒ කියන්නේ දැන් අසාද බඳින්න පුළුවන්. තමන් ස්ථාවරයි, තමන් ස්ථිරයි කියලා හිතෙන තැනදී විවාහයක් කරගන්න එක හොඳයි. ටික එක එකිනෙකාට සාපේක්ෂයි. දැන් මම විවාහ වෙච්ච එක ගැන කියනවා නම් ඒ විවාහ වෙන්න හේතු තිබ්බනේ. ඒ කියන්නේ මගේ හැමදේම නැති වෙගෙන යද්දි මම ආදරය කරන කෙනත් මට නැති වෙයි කියන බයත් එක්ක තමයි අපේ විවාහය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සාපේක්ෂයි නේද? මම කියන්නේ ඉතින් ඔයාලා ස්ථාවර වෙලා දරුවෙක් හදන්න පුළුවන්, විවාහ වෙන්න පුළුවන් තැනකට ආවට පස්සේ විවාහ වෙන එක හොඳයි. තව ටික කාලයක් නිදහසේ ඉඳලා විවාහ වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? මම කීවේ වගකීම් අඩුයිනේ එතකොට කියලා දාලා තිනවා. ඉතින් මම නිදහසේ ඉන්නවා කියන්නේ මම දැන් නිදහසේ ඉන්නවා. මම හිතන්නේ ගෙදර හිටිය කාලේට වඩා. ඒ කියන්නේ අපේ අම්මා මාව ගොඩාක් පරිස්සම් කරා. අප්පච්චිත් නැතුවනේ මම අවුරුදු 12 වගේ ඉඳලා අප්පච්චි නැතුව හැදෙන්නේ.
ඉතින් ඒකත් එක්ක අපේ අම්මා මාව ගොඩක් පරිස්සම් කරා. ඒ කියන්නේ කොහෙවත් යන්න දෙන්නේ නැහැ. යාළුවෙක්ගේ ගෙදර කියලා එව්වෙත් අයියලාගේ ගෙදර විතරයි. කියන්නේ යාළුවාගේ අයියා නෙමෙයි ඉන්නේ. ඉතින් මේ එහෙ විතරයි එව්වේ. ඒ කියන්නේ විශ්වාසයක් තියෙන තැන් වලට විතරයි යව්වේ. එයා මාව ගොඩාක් පරිස්සම් කරා. මට නීති රීති ගොඩක් තිබ්බා. ඉතින් ඒවත් එක්ක බලද්දි දැන් මං සාමාන්‍යයෙන් ගෙදර හිටියට වඩා නිදහසේ ඉන්නවා. හැබැයි ඉතින් ජොබ් එකක් එහෙම කරලා පොඩ්ඩක් ජීවිතේ විඳලා විවාහ වුණා නම් හොඳයි කියලා හිතන අවස්ථා තියෙනවා. හැබැයි එහෙම ඉතින් ලොකුවට පසුතැවීමක් නෑ විවාහ වීම ගැන. අවුරුදු 10ක් ඉස්සරහට කරන දේවල් ඔයාලා දෙන්න ප්ලෑන් කරලාද තියෙන්නේ. මට නම් ප්ලෑන් එකක් තියෙනවා. ඒකයි ඇහුවේ මං වගේ අය තව ඉන්නවද කියලා දැනගන්න. ඇත්තටම මම එහෙම ලොකුවට ජීවිතේ ප්ලෑන් තියාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි ජීවිතේ ඕනවට වඩා අපි බලාපොරොත්තු තියාගෙන හිටියොත් එහෙම ඒ දේවල් නැති වුණොත් අපට ඒ දැනෙන දුක ඒ තරමටම වැඩි. සාමාන්‍යයෙන් එහෙම වුණාම මිනිස්සු ડિප්‍රෙෂන් වගේ තත්ත්වවලට වුණත් යන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ජීවිතේ මම ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනවා වගේ කියන්නේ. මැද ඉන්නේ. කියන්නේ මේ දේ මට ඕනෙමයි මේ දේ මම මේ වෙද්දි කරනවාමයි එහෙම ලොකුවට බලාපොරොත්තු නැහැ. ඉතින් එහෙම තමයි මට එහෙම ලොකුවට බලාපොරොත්තු නැහැ. හැබැයි මේ මැරෙන්න කලින් හැබෑ කරගන්නම ඕන කියලා බලාපොරොත්තු කියන්නේ හීන තුනක් තියෙනවා. ඒ කියන්නේ මම අවුරුදු 10ක් ඇතුළත මේ දේ කරනවද එහෙම එකක් නැහැ. කියන්නේ මම දන්නේ නැහැ ඒ හීන හැබෑ වෙන අවුරුදු 10ක් ඇයිද 15ක් ඇයිද සමහර විට මේ අද හෙටම හැබෑ වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි මැරෙන්න කලින් හැබෑ කරගන්න ඕන කියලා හිතාගෙන ඉන්න බලාපොරොත්තු තුනක් තියෙනවා. එකක් තමයි ගේ හදාගන්න එක. අනිත් එක මම සින්දු තුනක් ලියලා තියෙනවා. ඒ සින්දු තුනෙන් එකක් හරි මැරෙන්න කලින් කරන්න ඕන කියලා ආසාවක් තියෙනවා. සහ අනිත් එක තමයි මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න එක. ඒ තුන තමයි ඉතින් තියෙන බලාපොරොත්තු තුන. ඒකට මම දන්නේ නැහැ අවුරුදු 10ක් යයිද 15ක් යයිද අද හෙටම හැබෑ වේද කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒ හීන තුන වෙනුවෙන් වැඩ කරනවා. එහෙම තමයි. ආපහු A level කරලා මොනවද කරන්න ඉන්නේ? ආපහු A level කරන්න ඇත්තටම මම මගේ ජීවිතේ පසුතැවීම නැති කරගන්න මම මගේ වීඩියෝ එකෙත් මම කියලා තියෙනවා A level කතාව කියන වීඩියෝ එකේ මගේ ජීවිතේ මම පසුතැවෙන පරිච්ඡේදයක් එක. ඉතින් A level කරලා ඉවර වෙලා මම කරන්න හිතාගෙන කියන්නේ දල වශයෙන් මෙහෙම හීනයක් තියෙනවා. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳලා කැමති ටීචර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ මේ ටැමිල් ටීචර් කෙනෙක් වෙන්න. අපේ මේ පැත්තේ තියෙන ලොකුම පුරප්පාඩුවක් තමයි දෙමළ ගුරුවරු. ගොඩක් ඉස්කෝලවල නැහැ. මෙහි ඉස්කෝල දැන් 10ක් තියෙනවා කියන්නකෝ. එතකොට ඉස්කෝල 10න් ඉස්කෝල 7ක විතරම දෙමළ ගුරුවරු නැති තරම්. ඉතින් දෙමළ කියන විෂය මම ඉගෙන ගත්ත කාලේ ඉඳලම ඉගෙන ගන්න පටන් ගත්ත කාලේ ඉඳලා මම අරි මාසයි දෙමළ ටීචර් කෙනෙක් වෙන්න. ඉතින් ඒක තමයි A level කරලා කරනවා කියලා හිතාගෙන ඉන්නවනම් ඒක නිකන් ඊනයක් විදිහට කොනක වගේ තියෙනවා ජීවිතේ. ඒක ලොකුවට මම ඒක ෆලෝ කරගෙන මම කොහොම හරි වෙනවා කොහොම හරි එහෙම එකක් නෑ. කොහොම අර ජොබ් එකක් කරන්න ඕන කියලා හිතේ තියෙනවා නම් ඒක එකක්. ඒක තමයි A level කරලා කරනවා කියලා හිතාගෙන ඉන්නව නම් ඒකට තියෙන දෙමළ ටීචර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න එක. මැත්ස් කරා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? S3ට උනත් ජොබ් හොයාගන්න ලේසිනේ ආර්ට් කරලා ජොබ් අඩුයිනේ. මැත්ස් කරා නම් හොඳයි. හැබැයි මම හිතන්නේ නැහැ මැත්ස් මම තෝරගත්තා නම් මට ජීවිතේ ඒ තරම්වත් අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ආර්ට් වල ක්ලාස් වලටත් වඩා මැත්ස් වල ක්ලාස් වල ෆී එක වැඩි. ඉතින් ඉගෙනීම අතින් වගේම අපේ ආර්ථික තත්ත්වය අතිනුත් ගත්තාම අපිට ඉතින් ආර්ට් කරන එක හොඳයි. සහ ඒක ජොබ් කියන එක නම් ඒක සාපේක්ෂයි. මොකද මේ ගොඩක් වෙලාවට මැත්ස් සයන්ස් කරපු අයට ජොබ් නැතත් ආර්ට් කරපු අයට ජොබ් තියෙන අවස්ථා මම දැකලා තියෙනවා. ඉතින් ඒක වාසනාව අවාසනාව අනුව තීරණය වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ගැන නම් එහෙම මට ලොකු අයිඩියා එකක් නැහැ. ඉස්කෝලේ යාළුවෝ තාම ඒ කාලේ වගේම ඉන්නවද නැත්නම් එයාලගේ ජීවිතේ ඉස්සරහට ගිහින් කියලා දැනෙන්නේ නැද්ද? අපිව අමතක කරලා. ඇත්තටම මේ මට යාළුවෝ ඉන්නේ බොහොම කිහිප දෙනෙක්. හරියම පොඩ්ඩයි අතලොස්සයි. මම සාමාන්‍යයෙන් යාළුවෝ විදිහට ආශ්‍රය කරන්නේ යාළුවන්ව විතරයි. ඒ කියන්නේ මාත් එක්ක මේ හොඳින් ඉඳලා මන් නැති තැනක තව කෙනෙක් එක්ක මට බනින එහෙම යාළුවෝ මං ආශ්‍රය කරන්නේ. මං දන්නේ මට එහෙම මිනිස්සු දැනෙනවා. ඒ කියන්නේ දැක්ක පළවෙනි දවසේම සමහර විට දැනෙනවා මේ
මෙයා මේ විදිහ කෙනෙක් හැබැයි මෙයාව නම් මට හරියන්නේ නැහැ වගේ එහෙම එකක් දැනෙනවා. ඉතින් මම කියලාත් ඇති. මගේ WhatsApp එකේ වුණත් තියන්නේ හරිම මගේ මානසිකත්වය හරිම නිදහස් කන්න. ඉඳගන්න. ඉතින් මගේ යාළුවෝ නම් එහෙම වෙනස් වෙලා නැහැ. මම බබා ලැබෙන ඉද්දි වුණත් මගේ යාළුවෝ එයාලේ අම්මලාට එහෙම කියලා මේ බත් පාටල් පවා බැඳගෙන ආවා. ආම පස්සේ ගන්නවා කන්නකො. ඉතින් මගේ යාළුවෝ හරිම හොඳයි. මට හරිම ආදරණීය යාළුවෝ පිරිසක් ඉන්නවා. ඉතින් මගේ යාළුවෝ නම් වෙනස් වෙලා නැහැ. එයාලා ඉස්සරහට ගිහිල්ලා ඇති සමහර වෙලට මට වඩා පියවර ගාණක් ඉස්සරහින් ඇති. ඉතින් මගේ යාළුවෝ ඉස්සරහට ගිහිල්ලා නම් මට ඒකට ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ යාළුවෝ තම මාත් එක්ක ඉන්නවා. එහෙම විනාශ වෙලා මාව අතහැරලා දාලා එහෙම නැහැ. හැබැයි මම යාළුවෝ කියලා හිතාගෙන ආශ්‍රය කරපු සමහර පිරිසක් ඉන්නවා මේ අර දැන් ඕනෑම මිනිස්සෙක් කැමති දුවන බස් එක කියන්නනේ. ඒක දැන නතර කරලා දෙන බස් එකකට ගිහිල්ලා ඒක ඇතුළට වෙලා නිකන් කාලය නාස්ති කරන්න හෝ නිකන් නිදහසේ ඉන්න හෝ කැමති පිරිස අඩුයිනේ. ඉතින් මගේ එහෙම පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ දුවන වාහනයක් තියෙනවා නම් ඒකේ නැගලා යන. ඒ කියන්නේ දැන් මගේ ජීවිතේ මම විවාහ වෙලා දරුවෙක් ඉන්නවා කියන්නේ සමහර පිරිසක් හිතනවා මම නතර වෙච්ච කෙනෙක් කියලා. දැන් ඒකේ බැඳලා ඒකේ ළමෙක් ඉන්නවා. ඒකේ නතර වෙලා ඉන්න එක තැන ඔය වගේ උන් ආශ්‍රය කරලා තේරුමක් නැහැ කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස් මම මතහැරලා ඉන්නවා. මොකද මම දන්නවා මම නතර වෙච්ච කෙනෙක් නෙමෙයි. මම ජීවිතේ කවදාවත් නතර වෙන කෙනෙකුත් නෙමෙයි, නතර වෙච්ච කෙනෙකුත් නෙමෙයි. ඉතින් එහෙම පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස මම මතහැරලා දානවා. මං අදටත් ආශ්‍රය කරන පිරිසක් ඉන්නවා නම් එයාලා කවදාවත් අංශු මාත්‍රයක් තරම්වත් වෙනස් වෙච්ච නැති යාළුවෝ. ඉතින් මගේ යාළුවෝ මම යාළුවෝ කියලා විශ්වාස කරන මම යාළුවෝ කියලා ආශ්‍රය කරන කිසිම කෙනෙක් අංශුවක්වත් වෙනස් වෙලා නැහැ. ආයෙකක් අහලා දෙනවා. ඔයාලගේ ලව් ස්ටෝරි එක කොහොමද? ඉස්කෝලේ යන කාලේ ඉඳලාද? ඉස්කෝලේ යන කාලේ ඉඳන් කියන්නේ මම O level කරලා ගෙදර ඉන්න කාලේ තමයි අයියත් ගෙදර කියන්නේ මම යූත් යනවා. ඒ කාලේ තමයි මම අයියත් එක්ක යාළු වෙන්නේ. ඊට පස්සේ ඉතින් E level වලට ඉස්කෝලේ ගියානේ. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම තමයි. මැරි කරේ මොන වයසෙන්ද? මැරි කරේ අවුරුදු 19න්. හස්බන්ඩ්ගේ ජොබ් එක. අපිට කිරිහරක් ඉන්නවා. සහ ගොවිතැන් කරනවා. මේ දෙක තමයි අපේ ජීවනෝපාය මාර්ගය. ගෙවල් කොහෙද? ගෙවල් මං කිව්වා අඹගස්සෑවේ. ස්ටඩි ටිප්ස් A level ලියන අය. ස්ටඩි ටිප්ස් කියන්නේ මගේ වීඩියෝ යටින් නම් එක එක ස්ටඩි ටිප්ස් දාලා තියෙනවා කට්ටිය කමෙන්ට්ස්. ඉතින් ඒවා කියවලා බලන්න. මගේ ස්ටඩි ටිප් එක නම් මේ මට හොඳටම පාඩම් මතක හිටින්නේ ඉගෙනුවාම. ඒ කියන්නේ ටීචර් කෙනෙක් උගන්වනවා වගේ උගන්වන එක තමයි මගේ ස්ටඩි ටිප් එක. එතකොට මට ඒක දැන් මම ඉගෙන ගත්ත දෙයක් මම තව කෙනෙක්ට කියලා දෙනවා වගේ දෙයක් කියන්නේ මට ඒක දෙගුණයක් වගේ හොඳට මතක හිටිනවා. ඉතින් ඒක තමයි මගේ එකම ස්ටඩි ටිප් එක. ආයෙ මම ඉතින් උයු ඉන්න වෙලාවට එහෙම ඔය නිර්වචන එහෙම පාඩම් කරනවා. දැන් සිතියමක් කියන්නකෝ. ජියෝග්‍රැෆි වල සිතියමක් යනු කියන එක ඒක නිර්වචන එහෙම තියෙනවනේ පාඩම් කරන්න. මම උයන වෙලාවට එහෙම ඒක කිය පාඩම් කරනවා. ඒ වගේ ලොකුම ස්ටඩි ටිප් එක අර විදිහට මේ උගන්නලා මතක තියාගන්න. ඒක උගන්නන්න කෙනෙක් නැහැ මට. මම ඉතින් ඔළුවෙන් මවාගෙන වගේ උගන්නනවා. ඔයාගේ විනෝදාංශ දැන් මම නවත්තලා තියෙන්නේ. මීට 2020න් පස්සේ මම මගේ විනෝදාංශ සේරම නතර කරා. සේරම කියන්නේ එකම විනෝදාංශ තමයි මේ මම සින්දු ලියනවා. හිතට දුකක් ආව වෙලාවට නිසදැස් ලියනවා, කවි ලියනවා. ඒක මම 2020න් පස්සේ නතර කරා. දැන් ඔය හිටපු ගමන් ඔය පේජ් වලින් එහෙම දාලා තියෙන කවි වලට එහෙම මේ රසය රිප්ලයි කමෙන්ට් විදිහට සමහර වෙලාවට හිතුනොත් මම කවියක් එහෙම ටයිප් කරගෙන යනවා ඒ වලට හිතලා. ඒ අරන් ලොකුවට මම ඒ විනෝදාංශය දැන් කරන්නේ නැහැ. ඒක එහෙම මගේ ජීවිතෙන් ඈතට ගියා. අත්හැරුණා. ඉතින් දැන් නම් විනෝදාංශයක් නැහැ. ඒකම විනෝදාංශ මේත් එක්ක මම කරදරේ ඉවසගෙන ඉන්න එක. ඔයා කන්න කැමති කෑම? මම කන්න ආසාවෙන් හිතාගෙන ඉන්නවා එක දෙයක්. මට තාම ඒක කන්න බැරි වුණා. මෙහි පීසා හට්ස් එහෙම තියෙන්නේ මේ කදුරු වල. කියන්නේ කිලෝමීටර් 80ක් විතර එහායින්. මම පීසා එකක් කන්න නම් ගොඩක් ආසාවෙන් ඉන්නවා. යූත් එකේ ඉද්දි අපේ හොස්ටල් එකේ අපිත් එක්ක හිටපු මිස් නම්
එකපාරක් අපිට පීසා ගෙනත් දුන්නා කන්න. ඊට පස්සේ ආයෙ තාම මට මේ වෙනකම් පීසා කන්න බැරුණා. රසද නැද්ද කියලාවත් මට මතක නෑ. පීසා එකක් කන්න ආසාවෙන් ඉන්නවා. ඒ අරන් දැන් මං කන කෑම වලින් කන්න ආසම කෑම එක තමයි බිරියානි. බිරියානි කියන්නේත් මේ හැම කඩේකම බිරියානි නෙමෙයි. අපි කඳුරුවෙල ගියාට පස්සේ මේ බිරියානි එකක් අරගෙන එනවා ගෙදර. එහෙ තියෙන මිල්ලාත් කියලා හොටෙල් එකක්. මිල්ලාත් එකේ බිරියානි එක හරිම රසයි. ඉතින් ඒක තමයි දැනට මම කන්න කැමතිම කෑම. මහත්තයා කරන රස්සාවෙන් මාසේ ජීවත් වෙන්නේ කොහොමද? වියදම් බැලන්ස් කරන්නේ කොහොමද? අපි කිරිහරක්නේ කිරිගව පාලනය සහ ගොවිතැන. ගොවිතැන කියන්නේ වී ගොවිතැන. වෙන මොකුත් වගා කරන්න නැහැ. මොකද අපේ ගෙදර මේ වගා කරන්න බෑ. කොයිතරම් ඉඩක් තිබ්බත් එළුව එහෙම ඉන්නවනේ. ඒක නිසා ඉතින් අපේ කිරි ආදායමෙන් අපට ජීවත් වෙලා දෙමාපියන්ටත් දීලා අපේ ගෙදර ඉන්න මේ සත්තුන්ට එහෙමත් දීලා යම් ප්‍රමාණයක මුදලක් ඉතුරු කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් වියදම් බැලන්ස් එක ගැන එහෙම ලොකු ගැටලුවක් නැහැ. එහෙනම් මම කවදාවත් කියලා නැහැනේ මං හරියම දුප්පත් කියලා. එහෙම මේ සල්ලි වල එහෙම ලොකුවට ගැටලුවක් නැහැ. හැබැයි මේ කාලේ වගේ වෙද්දී නම් අපේ කිරි ආදායම අඩුයි. මාසෙටම රුපියල් 20000ක වගේ මුදලක් තමයි දැන් මේ කාලේ වගේ වෙද්දී ලැබෙන්නේ. ඉතින් ඒකෙන් ඉතුරුවක් කරන්න බෑ. කාලා බීලා ඉන්න තමයි තියෙන්නේ. එක්තරා කාලයකදී වැඩි වැටපුකුත් එක්තරා කාලයකදී අඩු වැටපුකුත් ලැබෙනවා. ඉතින් ඒක බැලන්ස් කරගන්න ඕන. ඒක බැලන්ස් එකේ කරගෙන යනවා. ඔයාගේ සරල ජීවිතයේ කිසිම ලැජ්ජාවක් නැතුව ලෝකෙට පෙන්වන්න තරම් ලොකු කොන්ෆිඩන්ස් එකක් ආවේ කොහොමද? ඒක මෙහෙමයි. ඉතින් සරල ජීවිතය කියන්නේ ජීවිතේ හැමදේම හැමදාම තියෙන්නේ නැහැ. දැන් මේ සරල ජීවිතේ තිබ්බට තව ටික කාලයක් යද්දි මගේ ජීවිතේ සංකීර්ණ වෙන්න පුළුවන්. ඉතින් මං ජීවත් වෙන විදිහ දැන් කවදා හරි දවසක මම හොඳට සල්ලි හැම හොයනවා කියන්නකෝ. එතකොට ඔය සමහරු කියනවා නේද ඔයාට මුල අමතකයි කියලා. මුල කවදාවත් අමතක වෙන්න හොඳ නෑ මිනිස්සුන්ට. ඉතින් මමත් හිතනවා මම ජීවිතේ කවදා හරි දවසක යම් තැනකට ගියාට පස්සේ මටත් මුල අමතක වෙන්න හොඳ නෑ කවදාවත්ම. මම මේ හිටපු විදිහ මට ජීවිතේ තව අවුරුදු 20ක් ඉස්සරහට ගිහින් වුණත් මගේ වීඩියෝ වලින් මට ආයෙම බලන්න පුළුවන්. එතකොට මට කවදාවත් මුල අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මගේ සරල ජීවිතේ මේ විදිහට කැමරාවක් ඉස්සරහා පෙන්වන්නේ. දවසක මම හොඳ තැනකට ගියාට පස්සේ කවදාවත් එතකොට මට එහෙම මුල අමතක වෙන්නේ නැහැ. මම මේ විදිහට හිටපු කෙනෙක්නේ කියන එක මටත් බලන්න පුළුවන්. මගේ දරුවටත් මට පෙන්වන්න පුළුවන්. එයාලා සමහර විට සපවත් ජීවිතයක් ගත කරන කාලෙක ඔයා මෙහෙමත් හිටපු කෙනෙක් කියන එක. ඉතින් එහෙම තමයි. එළියේ අවුව සැර වැඩි. ඒක හින්දා අපි ගෙට ආවා. දැන් ඊතර ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. කරන්න දෙයක් නැති හින්දා මැරි කරපු එක හරි කියමුකෝ. ඒත් ඇයි කිසිම ස්ථාවරයක් නැතුව හරි හැමන් ඉන්න තැනක්වත් නැතුව බැඳපු ගමන් වගේ ළමෙක් හැදුවේ. අයිමයි යාළු වෙන්නේ ගෙවල් දෙකේම කැමැත්ත ඇතුව. ඒ කියන්නේ ගෙවල් දෙකේම අපි දෙන්නේ යාළු වෙච්ච ගමන්ම කිව්වා අපි. මයි කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ කොහොමත් ගෙවල් වල කැමැත්තෙන් විවාහයක් සිද්ධ කරනවා නම් දෙමාපියෝ කේන්දර පොරොන්දම් බලනවා. ඒක ඉතින් ඉතින් ඉඳලා මෙන්න දෙයක් නේ. අපේ අම්මා නම් ලොකෝට කේන්දර එහෙම ඒවා විශ්වාස කරන්න යන්නේ නැහැ. අයියලාගේ අම්මා ඉතින් විශ්වාස කරනවා. ඒක නිසා අපි දෙනා කේන්දර එහෙම අරගෙන ගිහින් බලලා තිබ්බා. එතකොට මේ කියලා තිබ්බා ඒ වගේ මේ මෙහෙමයි මෙයාලට ළමයි නැහැ කියලා. කියන්නේ මට ළමයි නැහැ කියලා තිබ්බා. ඉතින් ඊට පස්සේ ලොකෝ කලබගෑනියක් වුණා. ඔබ නිතර ඔබ කියලා මගේ හිත රිදෙන්න ගත්තා. ඉතින් ඒ දේවල් එක්ක මම ඒ කාලෙම හිතාගෙන හිටියා කවදා හරි දවසක විවාහ වෙලා ඉක්මනින් දරුවෙක් හදන්න ඕන. මොකද සමහර වෙලාවට සමහරු කියනවා ඔය මේ උපත් පාලනයව මේව පාවිච්චි කරාන් පස්සේ දරුවෝ නැති වෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒකත් හේතුවක් වුණා විවාහ වෙච්ච ගමම වගේ දරුවෙක් හදන්න. ඔය වගේ පොඩි හේතු තිබ්බා. ජීවිතේ හරිම බෝරින් කියලා දැනන දවසට ඔයාවම මොටිවේට් කරගන්නේ කොහොමද? දැනට නම් මගේ ජීවිතේ එහෙම ලොකුවට බෝරින් කියලා දැනෙන්නේ නැහැ මෙයා ඉන්න නිසා. ඉතින් බබත් එක්ක ඉද්දි එහෙම ලොකුවට බෝරින් ගතියක් දැනෙන්නේ නැහැ. හැමදාම එකම දේ එකම විදිහට වෙන එක පොඩ්ඩක් බෝරින් වගේ දැනුණට මම දැන් හිත හදාගන්නේ මගේ ජීවිතේ දැන් මම ඇත්තටම නිදහස් කාල පරිච්ඡේදයක් නෙමෙයි ගත කරන්නේ. බබයි මායි ඉතින් කාලා බීලා උයලා මොනවා හරි දෙයක් කරලා ඉන්නවා. හැබැයි තව අවුරුදු
අවුරුදු 5ක් විතර ඉදිරියේදී මම මේ වගේ නිදහස් ජීවිතයක් ගත කරන්න තියෙන ඉඩ ප්‍රස්තාව බොහොම අඩුයි. ඉතින් ඒක නිසා මම දැන් හිත හදාගන්නේ මේ වගේ නිදහසේ ඉන්න තියෙන පුංචි කාලේ බෝරින් වුණත් කමන්නේ. මේ විදිහට ඉන්නවා. තව ඉදිරි කාලෙදී මම ගොඩක් කාර්යබහුල කෙනෙක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා දැන් ඒ ගැන හිතලා හිත හදාගන්නවා. කැමරා එක ඉදිරියේ ඉන්න කෙනා සහ රියල් ලයිෆ් එකේ ඉන්න අමීෂා අතර තියෙන ලොකුම වෙනස මොකක්ද? මමත් ඉතින් ඔයාලා වගේම සාමාන්‍ය මිනිස්සෙක්. මටත් දුක හිතෙනවා. මට තරහ යනවා. ඉතින් මම පෙන්නන්නේ ඔයාලට පොසිටිව් දේවල් විතරයි. මගේ ජීවිතේ නෙගටිව් දේවල් තියෙනවා. හිත රිදෙන තැන් තියෙනවා. ඒ තැන් වලදී මම කලබල වෙන අවස්ථා තියෙනවා. කෑ ගහලා අඬන අවස්ථා තියෙනවා. කාට හරි බැනලා දුක පිට කරන අවස්ථා තියෙනවා. ඒ වගේ සාමාන්‍ය මිනිස්සෙක් මමත්. ඉතින් මේ කැමරාව ඉස්සරහා ඉන්න මගේ තියෙන වෙනස ඒක තමයි මාත් ඔයාලා වගේම සාමාන්‍ය මිනිස්සෙක්. ඊගා ප්‍රශ්නේ හිත රිදෙන නෙගටිව් කමෙන්ට්ස් හරි හේට් එකක් ආවම ඒක හැන්ඩල් කරන්නේ කොහොමද? පළවෙනි හේට් කමෙන්ට් එක දැක්කට පස්සේ මට ටිකක් දුක හිතුණා. මම ඉතින් කල්පනා කරා මම මේ තරම් හොඳ දෙයක් සමාජයට දෙන්න උත්සාහ කරලත් මේකෙත් අර ඇද හොයන මිනිස්සු දැන් ඇඟිල්ල දික් කරලා ආම් බලන්න අර හඳේ ලස්සන කියලා පෙන්නුවාම වාව් හරිම ලස්සනයි හඳ කියලා කියන පිරිසකුත් ඉන්නවා. ආන්න බරහන් අරකගේ ඇඟිල්ල ඇද කියලා කියන මිනිස්සු පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒක කොයිතරම් මොලේ තිබ්බත් කොයිතරම් හිත දියුණු කරගෙන හිටියත් මටත් හිත රිදුණු අවස්ථාවක් වුණා. ඒක මම ඒක දැක්ක ගමන් මම ගිහින් හස්බන්ඩ්ට පෙන්නුවා. එතකොට මේ හස්බන්ඩ් කිව්වේ හරිම ලස්සන කතාවක්. එයා කිව්වා ඕක මොකද්ද බං කියලාම කිව්වා. ඕක මොකද්ද බං මිනිස්සු කොහොමත් කිරි බීපු කටින් නේද මස් කන්නේ කියලා. ඉතින් ඒකේ මට ඇත්තටම හිතන්න ගොඩක් දේවල් තිබ්බා ඒ කතාවේ. ඒක හරිම සරල වචනයක් වුණාට මම දැන් හැම කමෙන්ට් එකක් දිහාම බලන්නේ එහෙම නෙගටිව් පොසිටිව් කියලා දෙයක් නැහැ. මම හැම එකක්ම දිහා බලන්නේ මේ විදිහට. මම නිතරම හිතන්නේ මේ මට හොඳ කියන මනුස්සයා හෙට මට නරක කියන්න පුළුවන්. ඉතින් ඇත්තනේ මිනිස්සු මව් කිරි බීපු කටින්ම තමයි මස් කන්නේත්. එළ කිරි බීපු කටින්ම තමයි හරක්ගේ මස් කන්නේත්. ඉතින් ඒ වගේ හරි ලස්සන කතාවකින් හස්බන්ඩ් මගේ හිත හදපු හින්දා දැන් මට නෙගටිව් කමෙන්ට් එකක් දැක්කත් hina යනවා. මම ඉතින් ඒ වගේ කමෙන්ට්ස් වලට දාන්න මෙන්න දැඳගෙන ඉන්න ඉමෝජි ටිකක් විතරයි. හීන දකින ඩ්‍රීම් හවුස් එකේ වැඩ ඉවර වුණ දවසට ඔයා මුලින්ම කරන දේ මොකක්ද? ඒකේ වැඩ ඉවර වුණාට පස්සේ ඒ හස්බන්ඩ් එහෙමනම් කිව්වේ ඉතින් මේ ඉස්සලාම අපි කිරි අමදානයක් දෙමු කියලා. ඒක තමයි ඉස්සලාම් කරන්න හිතාගෙන ඉන්නේ. YouTube වලින් ලැබෙන මණිය වලට වඩා මිනිස්සුන්ගෙන් ලැබෙන ලව් එක ඔයාට දැනෙන්නේ කොහොමද? ඇත්තටම ඕක තියන්න පුතේ ඕක මම තාම YouTube වලින් සල්ලි හොයන්නේ නැහැ. තාම මගේ එකතු වෙලා තියෙන්නේ ඩොලර් 4ක් හරි 5ක් හරි. ඉතින් එහෙම ලොකුවට සල්ලි හැවිල්ලක් නැහැ. හැබැයි ඇත්තටම මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරණීය ප්‍රතිචාර ගැන මම කියන්න ඕන. මට සමහර වෙලාවට පාඩම් කරන්න එහෙම කම්මැලි හිතෙනවා. ඒ වෙලාවට මම කරන්නේ මගේ වීඩියෝ වලට මිනිස්සු දාපු කමෙන්ට්ස් කියවන එක. ඒ වගේ යාලා ඔයාට පුළුවන් කියලා මාව මොටිවේට් කරන්න දාලා තියෙන ලස්සන කමෙන්ට් දැක්කහම මටම මං ගැන ලොකු මේ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ කියන්නේ මිනිස්සු මාව මේ විදිහට විශ්වාස කරලා ඔයාට පුළුවන් කියලා කියද්දි අයි මට බැරි කියලා හිතෙනවා. ඉතින් ඇත්තටම මිනිස්සුන්ගේ ආදරය තමයි ගොඩාක්ම වටින්නේ. ඉතින් මං හරිම ආදරෙයි මට ආදරය කරන ඔයාලා හැමෝටම. channel එක පටන් ගත්ත දවසේ හිටපු අමීෂට අද ඔයා දෙන හොඳම ඇඩ්වයිස් එක මොකක්ද? ඇත්තටම මට කියන්න තියෙන එකම දේ අපිට ඕන කාලෙට හැමදේම හරියන්නේ නැහැ. හැමදේම හරියන දවසක් එනවා. ඒ දවසේ එනකන් ඉවසීමෙන් බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ කියන එක තමයි මම මටම දෙන උපදෙස්. පුතා ලොකු වුණාම මේ වීඩියෝස් බලලා එයා මොනවද හිතනවටද ඔයා කැමති? ඒක ඉතින් එයාගේ තීරණයක් නේද? එයාට මොනවද හිතේද කියලා මම දන්නේ නැහැ. එයා කැමති දෙයක් හිතපු දෙන්නේ නේද? ඉතින් අපිට මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් කරන්න බෑ. එහෙම තමයි. උණවලිප්පිය වීඩියෝ එකෙන් පස්සේ ලැබුණ ෆීඩ්බැක් වලින් ඔයා වැඩියෙන්ම පුදුම වුණේ මොකක් ගැනද? ඒකට ඇත්තටම ලොකුවට ෆීඩ්බැක්ස් හම්බෙලා නැහැ. මම කලින් කියලාත් ඇති ඒ වීඩියෝ එකට වැඩි views නැහැ. හැබැයි ඒකෙන් පස්සේ තමයි මගේ හැම වීඩියෝ එකකටම views එන්න ගත්තේ. ඉතින් ඒක තමයි තියෙන ලොකුම පුදුමේ.
හැමදාම ඉස්සරහට යනවාට ශක්තිය දෙන ලොකුම හෝප් එක මොකක්ද? මගේ හස්බන්ඩ්ගේ වචන සහ දරුවාගේ අනාගතය තමයි මට ඉස්සරහට යන්න තියෙන එකම හෝප් එක. ඉස්සර නම් මට එහෙම ලොකුවට බලාපොරොත්තු තිබෙන්නේ නැහැ. මම ජීවිතේ මොකක් හරි හේතුවක් හින්දා අල්ලගෙන හිටියා. දැන් මට තියෙන එකම බලාපොරොත්තුව මගේ හස්බන්ඩ්ගේ වචන සහ දරුවාගේ ජීවිතේ, දරුවාගේ අනාගතේ. ඉතින් ඒක තමයි ලොකුම බලාපොරොත්තුව. මම හොඳට හිටියොත් ඒ දෙන්නත් හොඳින් ඉඳී කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔහොම තමයි ඔයාලා මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න ටික තියෙන්නේ. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට ඔයාලට. ඉතින් ආයෙමත් ලස්සන දවසක හමු වෙන බලාපොරොත්තුෙන් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මගේ කටහඬ මම නිහඬ කරනවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. හැමදාම සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.